ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම ගොඩක් කාලෙකින් තමයි වීඩියෝ එකක් දාන්නේ. මේ තමයි අපේ සුඹ ක්ලාස් එකේ අවුරුදු උත්සවයේ වීඩියෝ එක. මේ වීඩියෝ එක ටිකක් දිගයි. දිගටම එකතු වෙලා මාත් එක්ක වීඩියෝ එක බලන්නකෝ. ඔන්න මම තමයි මුලින්ම අලියට හැතියන්න යන්නේ. ඒත් මට ඒක හරියට කරගන්න බැරි වුණා. මම බිත්තිය පැත්තට තමයි ගියේ. ඉතින් අවුරුදු කුමාරිය තෝරන තරඟේ තමයි මේ. ඉතින් මම බෑ කිය ඉඳලා අන්තිම මොහොතේ ගියා. ඉතින් මම තමයි අංක 20. මමත් ගියා. ඉතින් මම පළවෙනි පාරට තමයි මෙහෙම තරඟයකට ගියේ. දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩ මල් පැති සිනිදු නෑ කියා මම දන්නවා. ඔබේ මිනිනිල් දැසවසා මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා. ඔබ මලක් වෙලා සොඳුරු මගේ පපුව පුරා පෙරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ මගේ දිවි තිබෙන තුරා ඔබ මට ලැබුණා කියා. දිවි මැදුර පුරා පෙරුණු දෙව්දුවක් වෙලා තුරුණු නිමාවක් නැති ජීවිතේ කවුරුත් දන්නේ නෑ සසරින් සසර සරා ඔබ මට ලැබුණා කියා. දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා මල් පැති සිනිදු නෑ කියා මම දන්නවා. ඔබේ මිනිනිල් ඇසවසා මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා. ඔන්න ඉතින් මොන හරි ඉදිරිපත් කිරීමක් කරන්න ඕනනේ මේ තරඟෙදී. ඊට පස්සේ සමහර අය සින්දු කිව්වා, කතා කරා. මම නම් ඒවට දක්ෂ නෑ. මම ඉතින් ගෲප් ඩාන්ස් එකක් දාන්න කිව්වා. ඒක කරා. මේක තමයි තියෙන්නේ.
මමත් අන්තිම 5 දින අතරට තේරුණා වෘතු කුමාරයෙක්ගේ. හැබැයි මට එච්චර කතා කරගන්න තේරෙන්නේ නැහැ. මට ප්ලේස් එකක් ආවේ නැහැ ඒ නිසා. අන්තිම 5 දින අතරට තේරුණා ඒ ගැන සතුටුයි. මොකද මම ෆස්ට් ටයිම් තමයි මෙහෙම තරඟයකට ගියේ. සතුටුයි ඒ නිසා. අපි දැන් බැලුම් අල්ලන්න යන්නේ. බීච් එකේ තමයි ඒක තිබුණේ. ගොඩාක් අවුවයි. ඉතින් හරිම අමාරුයි. අනේ ඉතින් දෙවෙනි පාර දානකොට බැලුම අතෑරුණා. ඒකෙනුත් අවුට්. කොහෙද මං ඒ දැම්මේ? මේ අපේ රත්ගම ක්ලාස් එකේ ළමයි. ඔය ඉස්සරහ පේරියේ මැද ඉන්නේ අපේ ටීචර් හරිම හොඳයි. ලස්සන ඩාන්ස් එකක්. ඇත්තටම ලස්සනයි, හරිම පිළිවෙලයි. බලන්නකෝ ඔයාලා. කිරීම ආරම්භයි. මේ තමයි ප්ලෑන්ක් එක. මට නම් බෑ මේකේ කීයටවත් ඉන්න බෑ. විනාඩියක්වත් ඉන්න බෑ. මේකේ හිටියේ අපේ ක්ලාස් 3ේම ළමයි. මේකේ වැඩිම ටයිම් එක හිටියේ විනාඩි 8යි ගානක් මම හිතන්නේ. එයා රත්ගම ක්ලාස් එකේ අක කෙනෙක්.
ඔන්න දැන් බැලුම් පාගන තරඟය තමයි තියෙන්නේ. මම මේක ෆස්ට් ටයිම් කරන්නේ. ඒකත් හරිම ජොලි. හැබැයි කාගේවත් බැලුම් පාගන එක මට නම් හිතට හරි නෑ. ඒක නිසා මං කාගේවත් එකක් බින්දින්න බැරි වුණා මට. මගේ බැලුම නම් බින්දා එක්කෙනෙක්. අපේ මහේෂි. හැගේම එකක් ජොලි. ඔයාලා පැණි බඹරේ කරලා තියනවා නේද? හොට්ස් වලදී. අම්මෝ මේක නම් ගොඩාක් hina වෙන්න පුළුවන් තරඟයක්. ඒ වගේම කැරකෙවිල්ල හැදෙනවා. මම නම් ගියේ නෑ අම්මෝ මම බයයි. කැරකෙවිල්ල හැදෙන නිසා හැබැයි මාර ජොලි. මම ඔයාලට සවුන්ඩ් කරලා තියනම් බලන්නකෝ. hina වෙන්න පුළුවන්. මේ තමා අපේ අවුරුදු කුමාරියෝ තුන්දෙනා ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් වෙච්ච අය. මම ඔයාලට සුබ පතනවා. ඒ වගේම මගේ වීඩියෝ එක මෙච්චර වෙලා බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම තව අලුත්ම වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්නම්. thank you so much. like කරන්න, comment කරන්න, share කරන්න.